පිස්සු මට නෙවෙයි අපේ අම්මටයි අප්පච්චිටයි. තමුස වගේ උන් ගෙනාපු මගුලට කැමති වුණේ. මට නම් අප්පිරියයි යකෝ තමුසේගේ රදර පරම්පරාව. අර කෙල්ලට සලකපු විදිහ ආයෝ ඒ කතක් ඉස්සුවොත් බලා ගන්නම්. කඩනවා දැනගනි. ඔය ඇස්වල බැල්මක්වත් ඒ කෙල්ලට වැටෙන්න බෑ. උගුල්ලනවා. පවුලේ ඔක්කොටම කියලා තියපන්. තිහස් පැවසුවේ දැඩි ස්වරයෙන්. රදීෂා දැස් විසල් කරගනිමින් සිටියේ පුදුමයෙන්ය. තිහස්ගේ සිතෙහි ඇය පිළිබඳ යම් අදහසක් වේද. ඇගේ සිත දෝංකාර දෙන්නට විය. ඒ කියන්නේ තිහස් ඔයා කසාද බඳින්නේ මාවද එයාවද? ඔයා කතා කරන්නේ එහෙමනේ. මගේ පැත්තට නෙවෙයිනේ. ඇය විවාහ කරගන්න සිටින ඔහුගේ හැසිරීම තුළින් ඇය විමසුවාය. ඔයාව නම් කීයටවත් නෑ. මං ඔයාගේ නමවත් දන්නේ. ඒත් අරයා මට කැමති නම් දෙපාරක් හිතන්නේත් නෑ. මොකද තමුසලට වඩා ওই කුලකේස් එක මට අදාළ නෑ. එහෙනම් පැත්තකට වෙනවා. තිහස්සින් සිනාවක් නංවා එසේ පවසමින් සිය අවු කණ්ණාඩියද දමාගෙන හරිත්‍රා සහ ඩෑෂ් දෙසට ගමන් කළේ දෑත් කලිසම් සාක්කුවට ඔබාගෙනය. ඔබ කාලෙකට පස්සේ මොලේ කල්පනා කරලා වැඩක් කළා. තිහස් එසේ පැවසුවේ ඩෑෂ්ගේ උරයට තට්ටුවක් දමමින්ය. පසුව ඔහු ඩෑෂ්ගේ කනට කර කොමක්ද පවසන්නට සැරසුනේ හරිත්‍රා දෙස බලමින්ය. උඹ එහෙම නොකරුවනම් උඹ දැනුත් මගෙන් කනවා. පසුව ඔහු හරිත්‍රා දෙසට නැවතත් හැරින. පස් පිඩෙන් පිඩ වැසුණු ඔහුගේ දේහය මේ වන විට ආයුධ ආධාරයෙන් පස් පුරවා වසන අයුරු හරිත්‍රා බලා සිටියේ හඬමින්ය. දැන්ම යන්නේ නේද? තිහස් විසින් හරිත්‍රාගෙන් විමසද්දී හරිත්‍රා හිසසලා පමණක් පවසන්නට වූයේ ඇයට පිටව යා නොහැකි ලෙසය. පසුව තිහස් ඇය අසලම හිඳමින් කල් මැඩුවේ බොහෝ කැපකිරීම් කරමින්ය. විඩින් විඩ අතටගෙන පත්තු කරගන්නා සිගරට්ටුව විසිකර දමන්නේ හරිත්‍රා දෙස බලමින්ය. බොස් මං ඉන්නවනේ වාහනේ පැත්තට ගිහින් වැඩේ කරගෙන එන්න. ඔහුගේ අපහසුව හඳුනාගත් ඩෑෂ් එසේ පැවසුවද තිහස්ගේ සිත එකඟ නොවිය. බෑ මම දැන් මෙතන ඉන්න ඕනේ. අන්තිම මොහොතේ අරුන් කෙල්ලට මොනා කරයිද? ඔහු එසේ පවසමින් සයුරගේ පරම්පරාව දෙස බලා සිටියේ රකුසු දෑසින්ය. අම්මේ බලන්නකො තිහස් කියනවා අරකි කැමති නම් ඒකේ බඳින්න දෙපාරක් හිතන්නේ නෑලු. සයුරගේ දේහය මීදම් කරන අතරතුර ඒ රැඳී සිටි රදීෂා සිය මව වෙතට ගොස් කෑගසන්නට වෙද්දී හරිත්‍රාගේ පුංචි අම්මා ආවේශ වූයේ යක්ෂ විලාසයෙන්ය. මොකද්ද උඹ කියන්නේ? ඔය ඇත්තද? එතකොට උඹ වචනයක් දුන්න නම් වචනේ තියෙන්න ඕනේ. ආවේශ වූ යක්ෂ විලාසයෙන්ම ඇය කෑගසද්දී රදීෂා එම ඇවිලෙන ගින්නට පිදුරු දමන්නට යයි සිතා තිහස් විසින් පැවසූ සියල්ල සිය මවට පවසන්නට සිතුවාය. අම්මේ තිහස් කියනවා ඒකිට අත ඉස්සුවොත් අත කඩනවලු. ඒක දිහා වැරදි විදිහට බැලුවොත් ඇස් උගුලනවලු. අනේ අම්මේ තිහස් බේබිව මට ඕනේ. සිය සොහොයුරාගේ මරණයටවත් කඳුළු බිඳක් නොහෙළූ ඇය හඬන්නට පටන් ගත්තේ තරමක් හඬමින්ය. මොකක් බලමුකෝ තිහස් බේබි කඩන හැටි. අම්මපා මට ඕකිගේ අතප්පයක් කඩලා පැත්තකට කරන්න බැරි වුණ හැටි. කලින් සුදු පුතාව අල්ලගත්තා. දැන් ඊටත් උඩින් එන ලොකුම මිනිහව අල්ල ගන්න හදනවා. යකෝ හිටහන් මං ඕකිට හොඳ පාඩමක් උගන්වන්න. හරිත්‍රාගේ පුංචි අම්මාගේ ආවේශය කෙසේද යත් කෑගසමින් සූදානම් වූයේ හරිත්‍රා සහ තිහස් සිටිනා ඉසව්වට ගමන් කරලීමට වුවද රදීෂාගේ පියා විසින් ඇයව දැඩිව අල්ලා ගන්න නවතන්නට වූයේය. මෝඩ වැඩ නොකර හිටහන්. මෝඩ වැඩ කළේ ඊයේ ඉඳන්. අර බලන්න අරකි ගාවින් තිහස් බේබි හෙල්ලෙන්නේ. දැන් මට හිතෙනවා සුදු පුතා නැති උනේ අපේ කරුමෙට කියලා.
අපේ කෙල්ලගේ කරුමෙට. මට යන්න දෙනවා. මං ඕකිට හොඳ පාඩමක් උගන්වනවා. මොලේ විකාර වූ අයෙකුසේ රඟන ඇය දෙස බොහෝ දෙනා බලන්නට වෙද්දී හරිද්‍රාටද පසකින් වුවත් ඒ දැනෙන්නට වූවාය. ඇය වහා ගොස් නතර වූයේ තිහස්ගේ පසුපසය. තිහස්ගේ දෑස් රුදුරු වී ඈ වෙතට ඇදෙද්දී තිහස් පිටුපසින් වූ ඇගේ දකුණතින් අල්ලා ගත්තාය. ඔහොම බය වෙලා ජීවත් වෙන්න බැහැ. තමන් වැරද්දක් නොකර මොකෙක් හරි එකෙක් ගහන්න කරන්න එනවනම් ඔහුගේ අඩු කැඩෙන්න ගහන්න හිත හයිය වෙන්න ඕනේ. ඒකයි තිහස්ගේ තියරිය. පුළුවන් නම් කහමල නෑ හරිද්‍රා ඔයත් ඒ තියරිය පුරුදු වෙන්න. කහමල තිහස් නිතරම පවසන කහමල නම් වදන සහ ඔහුගේ නිවසේ ස්වභාවය හරිද්‍රා හට දැනුණද ඇය ඒ දුර නොසිතන්නට වූයේ ඇය සිටි මානසිකත්වයද සමගය. තිහස් නිතරම ලත වෙන්නට වූයේ බියෙන් සහ යටහත් පහත් වී ගෙවන ඇයගේ ජීවිතය පිළිබඳවය. ඇයට මීට සාපේක්ෂව ඉහළ ආත්ම විශ්වාසයක් තිබිය යුතුයයි ඔහු නිතර සිතන්නට විය. මෙන්න මෙහෙට වෙලා හිටින් තිහස් බේබි අක්ෂයේ. ඔක තිහස් බේබි ඉන්න තැන කරන්න ගිහින් අර කොකා පත්තු වෙන්නේ අපිට. මොලේ පාවිච්චි කරහන්. අරකේ එක තියෙන ප්‍රශ්නේ පස්සේ විසඳ ගනි. තිස්සාප්පු එක මං අදම මේ ගැන කතා කරනවා. ඉවසපන්. හරිද්‍රාගේ බාප්පා විසින් පුංචි අම්මාව එසේ නවතා ගන්නට වූයේ විකල්ප කතාවන් බොහොමයක් පවසමින්ය. ඇය තරමක් සංසුන් වූයේ එවිටය. තිහස්ගේ අසලම රැඳෙමින් හඬන ඇය දෙස රදීෂා බලා සිටියේ වෙවුලන දෑසින්ය. මං ඕකිව ගෙදරටම ගිහින් හෙට අල්ල ගන්නම්. හිටහන්කෝ. ඕකිගේ අප්පච්චිට උණ ගැනෙන්න ඕකිට මං සලකන්නම්. හරිද්‍රා වෙතට යන්නට හැරුණු ඈ නැවතත් ආපසු හැරුණේ එසේ සිතාය. අවසන් කටයුතු සියල්ල අවසන් වී සියලු දෙනා විසිර ගිය පසුද පාළු සොහන මත ඉතිරි වූයේ මාත් තිහස් බේබීත් සහ තිහස් බේබීගේ පින්ගුත්තරයාත් පමණය. මාහට දැනුනේ පුදුමාකාර නිදහසකි. මා සුදු අයියාගේ සොහන දෙසට දිවගිය වේගය මටත් සිතිය නොහැක. පස්වලින් වැසූ ඔහුගේ සිරුර මා කෙසේ වැළඳ ගන්නද? පස්කොඩ වැළඳ ගන්නවා විනා වෙනත් විකල්පයක් මාහට නොවිය. මා පස්කොඩ බදා ඉකි ගසමින් හඬන්නට වෙද්දී තිහස් බේබී විත් මා සිටි පසට අනෙක් පසින් දනගසා අසුන් ගන්නා අයුරු මම දුටුමි. හරිද්‍ර චුට්ටක් ඉන්නකෝ. ඔහු එසේ පවසා එම පස්කොඩ මා බදා වැළඳ සිටි මාගේ දෑත් ඉවත් කර එහි කුමන හෝ බීජ වර්ගයක් හින්දවන බව පැහැදිලිය. ඔහුව තේරුම් ගත නොහැක. ඔයත් ගන්න. ඒ විට මම දුටුවෙමි ඔහු ඉන්දෝයේ සූර්යකාන්ත ඇට බව. මම කඳුළු පිරුණු දෑස් මතින් ඔහු දෙස බලන්නට විය. ඇයි බලන් ඉන්නේ? ඔයාට ඉන්දවන්න. ඔයා සයිරුව බලන්න එන සැරයක් ගානේ අලුත් ඇට පේලියක් ඉන්දවන්න හරිද්‍රා. එතකොට හැමදාම මල් පිපිල පාළුවක් නැති වෙයි. ඔහු මේ තරම් දුර සිතන්නේ කෙසේද? මටත් වඩා ඔහු සූර්යකාන්ත මල හා බැඳී සිටීද? ඔහුත් මාත් දෙදෙනාම සූර්යකාන්ත මල් වලට ප්‍රිය කරන්නේ කෙසේද? සුදු අයියා හට සූර්යකාන්ත මල් වලින් පළක් වේද? මගේ ආසාවන් හා සුදු අයියාට ඒහා හැඟුම් මගේ සිතට මතකය. ආයෙත් දවසක ඉක්මනින්ම හමු යමු. අනිවාර්යෙන්ම ටෙඩි නවස් සබ්ස්ක්‍රයිබ් කරන්න.